ඒකත් අපි පොහොර දැම්මේ නේ. මොනවද මේ කුකුල් පොහොර දාලා තියෙන්නේ. තාම තියෙන දාපු ඉතින් ලස්සනට හැදිලා ගස් ටික. ලා කොළ පාට තියෙන්නේ. ලායිනේ. ලා කොළ පාටින් තියෙනවා. ලායි නේද අයියේ? මෝරලා නෑනේ. මල් පිපිලත් නෑ. නෑ. ඊයේ ලස්සනට හැදිලා. හැම පාත්තියකම වටේ කාණුවක් යනවනේ. වතුර යන්නද? ඔව් වතුර. බස් බැහැගෙන යන. මේ හරි අර වතුර ගලනවා වැඩිනේ. ඒ නිසා අපි මේ පල්ලෙහාට වතුර රඳන්නේ නැති වෙන්න බැහැගෙන යන්නම දැන් කාණු දාලා තියෙනවා. වෙල පැත්තට. ඇල පැත්තට දාලා තියෙනවා. මේ වලවල් හාල්ලා ඇට දාලානේ. ඇට පැල කරලා ඇට දෙන්න. පැල කරලා දාලා. කපලා වතුරක දානවා. නැත්නම් වේලෙනවනේ. ටක් ගාලා වේලෙන්න. මලානික වෙනවා වගේ වෙන එක. ගහ. එහෙනම් දැම්මම නැවුම් ගතියෙන් තියෙනවා. නැත්නම් වතුර ගැහුවත් හරියනවා. ඔව් මං අර ඉතින් දැන් මේ වෙලේ අවුව සැර වැඩි එහෙම වගේ වෙනවා මේ වෙලාවට නැතිනම් අවුව නැහැ. ඒ වුණාට මේ පුරුදු වෙලා තියෙන කපලා වතුර දැම්මාම මේක මේ මුකුත් වෙන්නේ නැහැ. හොඳටම තියෙනවා. අංගාල කංකුම් ගහ මැල වෙනවා මේ කපුව. ඒකෙන් ආරක්ෂා වෙන්න තමයි වතුර දෙන්නේ. වතුර ගැහුවත් හරියනවා. අපි අර කපලා ටිකක් අරන් යනවා අපකට. මේ පාත්ති මැද තියෙන වෙලනේ. කොයිතනත් කරන්න බෙහෙත් දාලා තියෙන්නේ. අර වෙල වපුරන. ඔව්. කොටන. ඔව්. අපි ටැක්ටරේ දාලා හාන්න උසාවියේ. බෙහෙත් ගහලා පණිවිඩයෙන් ගහනවා. ඔය කරලා දැන්නේ. පුළු පෝරනේ. ඔලට අල්ලලා පෝර. පොහොර ටික අල්ලලා තියෙන්නේ. සතිය දැම්මේ. ඔව්. දකින්නත් ඇති නේ. වසවිස නෑ ඉතින් කුකුල් පොහොර දැම්මා. කලින් ගොම දැම්මා. කමේ කට්ටිය හරි කැමති. මේ වතුර දැම්මා. ඔය මිටියක්ද? ඔව් මේ මිටි. අතේ ගානට මිටිය බඳින්න. මිටියක් කීයක් වෙනවද? මන් දෙන්නේ 50යි. හැමෝම ගන්නවා ඉතින්. එන්ගේ වල් වටේ කට්ටිය ගන්න. ඊට පස්සේ කඩේකට දානවා. කඩේටත් දානවා. මේ ගොඩක් වැඩි ඉතින් හැමදාම කංකුම් අර ගෙවල් වලට ගෙනියන්න බෑනේ. ඒ නිසා සතියේට දවස් දෙකක් කඩලා කපනවා දැන්. දැන් වෙනදට වඩා කපන්න පුළුවන්. වෙනදට අපි සතියේට දවසයි වගේනේ. දැන් ඊට වඩා ප්‍රමාණයක් එතන. ඒ කියන්නේ වැඩි මේ වියදමක් යන්නේ නෑ නෑ. මේ ඔක්කොම කංකුම් ඇට වලට අපිට ගියේ රුපියල් 1000ක්. 1500ක් වගේ යන්නේ නැති ඊට වඩා ගියේ නෑ ඇටවලට. අනිත් එක අපේ මහන්සිය තමයි පාත්ති කපන්න. ගොවිපලත් ඉතින් අපි මේ ඉඩම් ප්‍රමාණය කොච්චරද ඇති වගා කර? වගා කරලා තියෙනවා දැන්. මෙතන නම් අපි කංකුම් එක මේ වගා ඔය පුරන් වෙච්ච අවුරුදු 20ක් 30ක් පුරන් වෙච්ච ඉඩමක තමයි අපි මේවා මේ වගා කරන්න පටන් ගන්නේ. මේ අත්හදා බැලීමක් විදිහට තමයි කරලා දෙන්නේ. අත්හදා බලන්න තමයි ඇත්තටම කරන්නේ. අපි වතුර වලින් නම් හිඟයක් නෑ. ඉතින් ගින් ගඟ තියෙනවනේ. වැඩි
ආසයි දැක්කා. දැන් නම් ආසයි. කොළ පාට හැදිලා තියෙන්නේ. පොහොර ගතිය තාම තියෙනවා. තියෙනවා. තාම අල්ලන්නේ. අද වැහැලා තියෙන්නේ.